තවත් ඉතාමත් වටිනා කියන කතාවක් තමයි මේ කතා කරන්න ලෑස්ති වුණේ. සමහරු කියනවා මේ දෙවියන්ට පහන් තැබීම තුළින් ඒ පහන කැපාරන්ද කියලා බලන්න යොමු කරනවා වීඩියෝ නැත්තම් පෝස්ට් නැත්නම් ෆොටෝ දානවා සමාජ මාධ්‍යයට. දාලා අහනවා මේ පහන කැපාරන් දෙන්න කියලා. දෙවියෝ කැප ගන්නවද? දෝෂයක් තියද? අඩුපාඩුවක් තියද කියලා. ඒ තරම් මෝඩ මීහරක් ක්‍රියාවක් තවත් නැහැ. ඒක අමු ගොන් ක්‍රියාවක්. තමන්ගේ පහනක් කැප ගන්නව නම් දෙවියන්ට පහන් තියෙනවා නම් පහන කැප ගන්න එක සමාජ මාධ්‍යත් තුළ දාලා ප්‍රසිද්ධ කිරීම එහෙම නැත්නම් පෙන්වීම තමයි ලොකුම වරද. ඒක එතනම යම්කිසි දෝෂයක් නිර්මාණය වෙනවා. මූලිකවම ගම්බාර සිද්ධ සූනන් දෙවියන්ගේ පහන්. එතකොට එසේ පෙන්වීම කියන්නේ එසේ පෙන්වීම තුලින් බොහෝමයක් ගැටලු මතුවෙනවා. දැන් ඔය මම පොඩි දෙයක් කියනවා පහන කැප ගන්නෑ පහන් තියපු තුලින් යහපතක් නැහැ කියලා කියන බොහෝ අයට මම පොඩි විකල්පයක් කියනවා. මේ පහන් ඔයගොල්ලෝ පහන් තියනකොට සාමාන්‍යයෙන් පහන් ගාවට ඊට මෙහෙම කියන්නකෝ. මම කියන මේ කාරණා කීපේ පොඩ්ඩක් කරලා බලන්න පහන් තියන වෙලාවට. මම මේ සම්බන්ධව දිග ලොකු වීඩියෝ පට කළා දැනුවත් ක්‍රීම් කළා සෑහෙන්න මගේ YouTube channel එක තුල. නමුත් මට මේ ඊට අමතරව මේ තවත් කියන්න ඕන කාරණා නිසා මම කියන්නේ පහන් තියන ආකාරය පිළිවෙත ආදී බොහෝ දේ කිව්වා. ඊට අමතරව මේ දේ කියන්නේ මේ ඒවැ නොකියුව මේ සමාජ මාධ්‍ය දකින්න හම්බෙන ක්‍රියාවන් තුලින් දෙයක් කියන්න මතක් වෙච්ච හින්දා. එතකොට පහන තිනකොට ඕගොල්ලෝ හැමදාම පහන් තියෙන්නේ පහන් කුටිය හෝ දේවාලය හෝ යහන හෝ කුමන හෝ දේවාසනේ ඒ මල්ලාසනේ තුලට ඕගොල්ලෝ ශරීරයේ ලං වෙන ප්‍රමාණයයි මල්ලාසනේ තියෙන ප්‍රමාණයයි උපරිම මීටරයක් එකමාරක් දුර ගන්න. ලං වෙන්න එපා. ලං වෙලා තියන්න පත්තු ගන්න පහන් මල් පහන් තියලා පත්තු ගන්න. නමුත් ගාත කියලා ආරාධනා කරලා ආදී කටයුතු කරනකොට ලං වෙන්න එපා. පහන ගාට පහන යහනහා ඒ මල්ලාසනේ හා ඕගොල්ලෝ අතර ගැප් එක පරතරය අර කොරෝනා කාලේ තියාගත්තා වගේ පොඩි ගැප් එකක් තියාගන්න. ප්ලස් කරලා තියාගන්න. තියාගෙන වඳින්න. එතෙන්දී මූලිකවම ඔබ ස්වාධීනව මගේ කියන දේ නැතුව ස්වාධීනව උදාහරණයක් වශයෙන් කිව්වොත් එහෙම දේවතාවුන් වහන්සේ කියන පොදු නියමයෙන් වචනයෙන් භාවිතා කරලා සාමාන්‍ය විදිහට ඒ දෙවියන් දේවතාවුන් කියන වචනේ ප්‍රමාණයක් භාවිතා කරලා ඕන්ට වැඩි ලෙන්ගතුකමක් නොපෙන්වා පහන් තියන්න පැහැදිලිද? ඒ කියන්නේ මට කියන්න අවශ්‍ය උනේ ඕගොල්ලන්ගේ හුස්ම මල් යහන තුළට වැටීම ලක්වන්න ඕනේ. ඕක ඉතින් අද කාලේ නම් ඉතින් ඔය වරමක් අරගෙන ඔලුව කරකවලා කොණ්ඩේ කඩාගෙන කෙලවිසි වෙලා හුමාල වැටිලා හුස්ම වැටිලා වෙන ඔක්කොම වෙලා තමයි මේ පහන් තියන්නේ. ඒ වගේ විකාර නැතුව මම මේ කියන්නේ සාමාන්‍ය සරල ක්‍රියාව. ඒ හැරුණාම පෙර සම්මතය නොමසුන පාරම්පරික යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්